පාරවල් වල කළු ගල් තලලා පාරවල් හැදුවේ කුණු අයින් කර කර කුණු කාණු අස්සේ දෙඟලුවේ තාත්තලා ඔයාලට ලස්සන පාරක් හදලා දෙන්නයි. අවුවට වැගිරෙන දාදිය වැස්සේ කළු ගල් තලලා මහමං තනුවේ නිවහල් ලොවකට ඔබට වඩින්නයි කිරි කැටි පුතුනේ කිරි කැටි පුතුනේ. සමහර තාත්තලා කම්මල් වල වැඩ කරනවා දැති රෝද ඇතුලේ වැඩ කරන්න ජීවිතේ පරදුවට තියලා. සමහර තාත්තලා දැති රෝඩ වලට ජීවිතය අත්යට කරනවා. දුම්රටු අතරේ කම්හල් ඇතුලේ දැති රෝදේට ගත ජීවය දුන්නේ නව මිනිසෙකු නව ලොවට පුදන්නයි කිරි කැටි පුතුනේ කිරි කැටි පුතුනේ. ඒ රත්තරන් අප්පච්චිත් ඒ රත්තරන් තාත්තත් අපි උදාලා යන දවස කොයි මොහොතද කියන්න බෑ. අපි හිට දවල් ගෙදර යනකොට සමහර විට අපේ අප්පච්චි අපි උදාලා ගිහිල්ලා ඉන්න පුළුවන්. සමහර විට ගෙදර යනකොට මම මේ කියන්නේ මෝසල කතාවක් නෙවෙයි, ඒක තමයි ජීවිතයේ යථාර්ථය. සමහර විට මේ මොහොතේ තාත්තා නැති වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා තාත්තා වෙනුවෙන් අම්මා වෙනුවෙන් ආදරේ ප්‍රකාශ කරන්න යුතුයකම් ඉටු කරන්න මොහොතක්වත් පසුබට වෙන්න එපා. මොහොතක්වත් පහු කරන්න එපා. තාත්තා ඔයාව දාලා යන්නේ ඔයාට කිසිම බරක් දෙන්නේ නැතුව. ඒ තාත්තගේ මිනියට කරගහන්න අපි කාටත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පුතාලා තාත්තගේ මිනියට කරගහනවමයි. දැන් දුවලා තාත්තගේ මිනියට කරගහනවා. ඒ මිනිහ කරේ තියාගෙන යනකොට තාත්තා කතා කරලා ඇහුවොත් මගේ රත්තරන් පුතේ බගේ අත රිදෙනවා ඇති. මාව බිමෙන් තියපන්. මං කවදාවත් උඹට බරක් දීලා නැහැ. මං දන්නවා උඹ මාව එක් කරගෙන යන්නේ අර පාළු සෝහනේ තනි කරලා එන්න කියලා. කමන්නේ. උඹ මාව තනි කරලා වරේ. මං හෙට උදේට කවුරු යාළුවෙක් හොයාගන්නම්. මේ මහ ගොම්මන් රෑ කරුවලයි පාළුවයි තනිකමයි එක්ක මං ඉන්නම්. හේත් මතක තියාගන්න පුතේ මම ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නේ. ඒ වුණාට මෙන්න මේ අම්මගේ බෙහෙත් තුණ්ඩු අරගෙන ඵලයන්. ඒ කියන්නේ අම්මව රැක ගනින් මෙච්චර කාලයක් දුකක් දෙන්නේ නැතුව තාත්තා අම්මව රැක බලා ගත්තා වගේ ඒ බෙහෙත් ටික හරියට දුන්නා වගේ ඊළඟ පරපුරට දරුවන්ට තා අම්මව බාර දෙනවා. තාත්තා බාර දීලා යනවා මේ බෙහෙත් තුණ්ඩු අරගෙන ඵලයන්. මේක තා අම්මගේ බෙහෙත් තුණ්ඩුව. වෙනදා වගේ නෙමෙයි තාත්තා දෙන්නේ. මහා පෙරහැරකින් ඉස්සර ගුරු පාරදිගේ ආපු තාත්තා ඒ ගුරු පාරදිගේ සුදු වැලි අතුරලා දැන් තාත්තා එන්නේ. ඉස්සර තාත්තා තනියම පාරදිගේ ඇවිදගෙන ආවේ. අද තාත්තා කර පිටින් එන්නේ. සුදු කොඩි වැල් අතුරලා ගොක්කොල සැරසිලි වලින් සරසලා තාත්තව පිළිගන්න වගේ මහා මෝසල සුලං රැල්ලක් හවාගෙන යනවා ගොම්මන් යාමේ. විඳින්න මේ අත්දැකීම ඔයාගේ කරගෙන විඳින්න. කවදා හරි දවසක ඔයාට මේක විඳින්න වෙනවා.
අදත් යනවා ඒ වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ උඟක් බර නං බිමින් තියපන් රිදෙනවා ඇති අත්ගේ උඟක් බර නං බිමින් තියපන් රිදෙනවා ඇති අපිට යුතුයකම් ඉටු කරන්න බැරි වෙච්චි අපිට හරියට බලා කියා ගන්න බැරි වෙච්චි අපිට බත් කටක් කවා ගන්න බැරි වෙච්චි අපේ රත්තරන් අහිංසක තාත්තා අවසන් ගමන යනවා කන්ද පාමුල සොහොන හුරුනේ දන්නවා මං මගේ පුතේ මගේ තනියට තවත් ණය ඇති අඳුරගන්නම් හෙට උදේ සෝවාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් ඵලයන් අම්මගේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් ඵලයන් ඒ රත්තරන් අප්පච්චි ඒ රත්තරන් තාත්තා මිය ගියාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ. ජීවතුන් අතර ඉන්නකොට අප්පච්චිව සතුටු කරන්න. අප්පච්චි ගැඳුමක් හොදලා දෙන්න. අප්පච්චිට බත් කටක් කවන්න.